මොකක්ද පුතේ මේ ප්‍රශ්නේ? යද්ද මන් දන්නේ හැමතිස්සෙම අපිට බයිනවා. මෙයා නම් අපේ තරහමාරෙන්ද කොහෙද? අක්කා නිතරම ওই දෙන්න ගැන බලනවා. පුතාලා දන්නේ නැති වුණාට අක්කා තමයි ගෙදර දෙවනේ අම්මා. දැන් මම ඔයදන්ට කිව්ව රණ්ඩු වෙන්න පොත් පාඩම් කරන්නද? අනේ මේ නිකන් ඉන්න. ඔය හැමතිස්සෙම කියනවා විතර. මොන වදයක්ද මන් දන්නේ හැමතිස්සෙම අපිට බයිනවා. මෙයා නම් අපේ තරහමාරෙන්ද කොහෙද? ඔව් අයියේ එපා වෙනවා. හැමතිස්සෙම බයිනවා. ඉන්නකෝ අම්මා තාත්තා එනකම් මම කරන්න හොඳ වැඩක්. මොකද ළමයිනේ මේ සද්දේ? මොකද මේ හැමතිස්සම රණ්ඩු වෙන්නේ? බලන්නකෝ අත්තේ අක්කා හැමතිස්සෙම බයිනවා. අපි මොනවා කරත් වැරදි. මුදුම තරහක් තියන්නේ අර අපිත් එක්ක. හරි චුට්ටක් ඉන්නකෝ. ජෝනි ඕ අත්තේ එනවා. ඇයි අත්තේ? ඔය ඉඳ ගන්නකො පුතේ. මොකක්ද පුතේ මේ ප්‍රශ්නේ? නෑ අත්තේ මං උදේ ඉඳන් කියනවා ඉස්කෝලේ ඉවර කරලා සෙල්ලම් කරන්න කියලා. මං කෙනෙක් කිසිදා කනකටවත් ගන්න නෑනේ. රණ්ඩු වෙවි ඉන්නවනේ. ඕකද ඔය ප්‍රශ්නේ? පුතේ අක්කා ඔයාලට හොඳක් නේ කරලා තියෙන්නේ. ඕකට කේන්ති ගන්න හොඳ නෑ. අක්කා ඔයාලට ගොඩාක් ආදරේ. මම දැකලා තියෙනවානේ ඉතින් ඔය දෙන්නට ඉස්කෝලේ වැඩ අක්කා කරලා දෙනවා, ඇඳුම් පැළඳුම් නැදලා දෙනවා, හොයලා දෙනවා, බෑග් එක හදලා දෙනවා. ඉතින් බලන්න කොච්චර උදව් කරනවද කියලා අක්කා. අක්කා චුට්ටක් බෑන්නට කොයි වෙලාවකවත් කේන්ති ගන්න හොඳ නෑ. මම දැකලා තියෙනවා. අක්කා එක්ක හුඟක් වෙලාවට රණ්ඩු වෙන්න යනවා. එහෙම හොඳ නෑ පුතේ. අක්කා කියන්නේ දැන් මේ අම්මලා නැති වෙලාවේ ඔයාලට හොඳක් තමයි කරන්න හැදුවේ. අම්මලා ඉන්නවට වඩා අම්මලා නැති වෙලාවට අම්මා තාත්තා නැති වෙලාවට තමයි අක්කත් එක්ක ගොඩාක් ආදරෙන් ඉන්න ඕනේ. අක්කා නිතරම ওই දෙන්න ගැන බලනවා. පුතාලා දන්නේ නැති වුණාට අක්කා තමයි ගෙදර දෙවනේ අම්මා නැති වෙලාවට අක්කා උත්තර ආදරෙන් ඔයගොල්ලෝ රැකබලා ගන්නවා. ඒක අන්න අක්කා එක්ක තරහ වෙන්න හොඳ නෑ. හොඳද පුතේ?